පිළිකාවක් හැදෙන්න ඇත්තටම බලපාන ප්‍රධානතම හේතු මොනවද කියලා ඔයා දන්නවද? අද අපි කතා කරන්නේ ඒ ගැන. අපි හැමෝම බය මේ පිළිකාවට. ඇත්තටම එදිනා ජීවිතේ අපි කරන මොන වගේ වැඩ නිසාද මේක අපිට හැදෙන්නේ? ප්‍රධාන වශයෙන් පිළිකා හැදෙන්න හේතු පහක් බලපාන. වයස්ගත ජනගහනය වැඩිවීම, ආහාර රටාවේ තියෙන වෙනස්කම්, යානවල බලපෑම, සෞඛ්‍යයට අහිතකර පුරුදු හා පාරිසරික සාධක තමයි මේ හේතු පහ. කෑම බීම ගැන කතා කරොත් මේ එදිනදා ජීවිතේ කන මොන වගේ කෑමද මේ පිළිකාවට අතවනන්නේ? අපි දිනපතා කන රතු මස්, සොසේජස්, බේකන් වගේ සැකසූ මස්, කල්තබා ගන්නා ද්‍රව්‍ය දාපු කෑම, ක්ෂණික ආහාර සහ බාබකියු වගේ දේවල් ප්‍රධානයි. විශේෂයෙන්ම නයිට්‍රේට් සහ නයිට්‍රේට් අඩංගු දුම් ගැසූ මස් වර්ග ගොඩාක් භයානකයි. එතකොට අපි කන්න ඕනේ මොනවද? අපි අඩුවෙන් කන්නේ මොනවද? අපි අඩුවෙන් කන පළතුරු, පොළ වර්ග, රතු හාල් හා එළවලු තමයි වැඩිපුරම කන්න ඕන. ඒ වගේම ප්‍රෝටීන් බහුල ආහාර අරගෙන පිෂ්ඨය පාලනය කරලා සමබල කෑම වේලක් ගන්න එක තමයි ශරීරයට ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට කෑමට අමතරව අපේ තියෙන වෙනත් අහිතක පුරුදු මොනවද? පුලත් පිට සැපීමෙන් මුඛ හා හනුක පිළිකා හැදෙනවා. දුම්පාන නිසා පෙනහළු, මුඛය, ග්‍රසනිකා, වකුගඩු සහ මුත්‍රාශය වගේ පිළිකා රසක්ම හැදෙනවා. ඒ වගේම තමයි අධික තරබාරුව හේවත් තුලතාවේ පියයුරු, අන්ත්‍රය, වකුගඩු පිළිකා වලටත් කෙලින්ම බලපානවා. එතකොට පාරිසරික සහ ජානමය බලපෑම් කොහොමද? පවුලකට තිබ්බොත් අපිට හැදෙනවද? ඔව්. ජානමය සහ පවුල් පසුබිමත් පිළිකා ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම සමහර ආසාදන තත්ත්වයන්. උදාහරණයක් විදිහට ගැබ්ගෙල පිළිකා වලට HPV වෛරසය, ආමාශය පිළිකා වලට හෙලිකෝබැක්ටර් පයිලෝරි වැනි බැක්ටීරියාවත් හේතු වෙනවා. විකිරණ වලින් පිළිකා හැදෙනවා කියන ඇත්තද? අනිවාර්යයෙන්ම. අධික ලෙස X-ray, CT ස්කෑන් වලට නිරාවරණය වීම, න්‍යෂ්ටික විකිරණ කාන්දු වීම නිසා තයිරොයිඩ්, සම සහ පියයුරු පිළිකා හැදීමේ අවදානමක් තියෙනවා. දැන් පැහැදිලි. අපේ ජීවන රටාව සහ පරිසරය මේකට කොච්චර බලපානවද කියලා. හරියටම හරි. මේ හේතු ගැන දැනුවත් වෙලා නිරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යන එක තමයි පිළිකාවෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය. අපි ළඟ වීඩියෝ එකකින් හමු වෙමු.